Good morning හැමෝටම. ඉතින් අද මම දැන් ඉන්නේ පෙරදිනේ යුනිවර්සිටි එකේ. යුනිවර්සිටි එක ළඟ ගලා හන්දියේ තමයි ඉන්නේ. අද මම ඔයාලව එක්කගෙන යනවා අපේ ආදිවාසී වැඩි ජනතාව බලන්න. ඉතින් අපි ඉස්සරහට යමු මොකද වෙන්නේ කියලා. ඉතින් හුන්නස්ගිරියේදී මීදුමෙන් වැහිච්ච මෙන්න මේ ලස්සන පරිසරය ඔයාලට බලන්න පුළුවන් වෙයි. Agak legend deh. අපි දැන් ඇවිල්ලා ඉන්නේ දඹාන ආදිවාසී ගම්මානයට. ඉස්සරහට ගිහින් බලමු මේගොල්ලෝ මොනවද කරන්නේ මොකද වෙන්නේ කියලා. ඉතින් අපි මේ ඇවිල්ලා ඉන්නේ යුනිවර්සිටි එකේ ෆීල්ඩ් විසිට් එකක්. මට හිතුණා මම මෙතනදී ඉගෙන ගන්න දේවල් ගන්න එක්ස්පීරියන්ස් එක ඔයගොල්ලන්ටත් ෂෙයා කරන්න ඕනේ කියලා. ඒකයි මම මේක පොඩි බ්ලොග් එකක් විදිහට ගෙනාවේ. අපි ගොඩක්ම මෙතනට ආවේ අපේ වැඩි ජනතාවගේ සංස්කෘතිය ගැන ඉගෙන ගන්න. අපි දැන් ඇවිල්ලා ඉන්නේ දඹාන ආදර්ශ වැදි ගම්මානයේට. ඉතින් මෙතනට එන ඕගොල්ලන්ට සහ අපේ විදේශික සංචාරකයින්ට එයාලාගේ අතින් හදපු පබළු ආශ්‍රිත නිර්මාණ, ලීයෙන් කරන ලද නිර්මාණ, කැටයම් වර්ග, එතකොට මී පැණි, හකුරු මේ වගේ දේවල් මිලදී ගන්න පුළුවන්. අරගෙන ඒගොල්ලන්ට සහයෝගයක් දක්වන්න පුළුවන්. ඉතින් මේ ආදර්ශ වැදි ගම්මානයේදී අපි එකම ආදිවාසී කාන්තාවක්වත් දැක්කේ නැහැ. අපි ඒක ඇහුවම ඒගොල්ලෝ කිව්වේ ආදිවාසී කාන්තාවන් මේ තැනට එන්නේ නැහැ. ඒගොල්ලන් ගම්මානයේ ඇතුලේ ඉන්නවා කියලා. ඉතින් ඊට පස්සේ අපි ගිය ආදිවාසී උපනායකතුමාව හම්බ වෙන්න අපි යාගේ අවසර අරගෙන එයත් එක්ක කතා කරා. මොනවාද ඒගොල්ලන් දැන්ට මුණ දීලා තියෙන ප්‍රශ්න, ගැටලු, ඒගොල්ලන්ගේ සංස්කෘතිය කොහොමද පැවැත්ම කරගෙන යන්නේ මේ දේවල්. ඉතින් ඔයාලට මෙතනින් ඉස්සරහට මේ දේවල් ගැන පොඩි අදහසක් ලැබෙයි කියලා මම හිතනවා. ඉතින් මම මේ වීඩියෝ ක්ලිප් එකේදී උපනායකතුමා කියන දේවල් රිපීට් කරනවා. මොකද එතුමා කතා කරන හඬ ටිකක් ඇහෙනවා මදි. අපි මෙතනදී අහපු ප්‍රශ්නේ තමයි එදිනෙදා ජීවිතයේදී ඒගොල්ලන් දඩයම් කටයුතු කරගෙන යන්නේ කොහොමද කියලා. එතකොට එතුමා දීපු පිළිතුර තමයි දඩයම් කරන්න තහනම් ඒගොල්ලන්ට සීමා කරලා තියෙනවා කැලෑවන් මොනද වන රක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ තියෙන්නේ. ඒගොල්ලන්ට තියෙන ඉඩ ප්‍රමාණය ඇතුළත දඩයම් කරන්න ගියත් ඒගොල්ලන් හැම සතාවම මරන්නේ නැහැ. එක සතෙක් නම් ටාගට් කරන්නේ රැළක ඒ සතාව විතරයි මරන්නේ. සහ වතුර බිබී ඉන්නවා නම් පැටව හම්බෙන්න ඉන්නවා නම් සත්තු ඒගොල්ලන්ව දඩයම් කරන්නේ නැහැ කියලා එතුමා අපිට පිළිතුරු දුන්නා. මේ දැන් කැඩුම් බිඳුම් වල තමයි මන්ද කරන්නේ. මේ දනවා කොහොම කැඩුම් මන්ද වෙලා තිබවුවත් කටු එක ගානකට තිබාලයි කුඩු ගන්න මන්ද කරලා එතනට බෙහෙත් මන්ද කරලා වතුරු තිබාලා වෙලුම් මන්ද කරනවා. මෙයත්න්ගේ වෙදකමේ මේ මාස දෙකට තුනට බෙහෙත් මන්ද කරන්න පොදුයි. මෙයත්න්නේ වෙදකමේ තිබෙන්නේ කැඩුම් බිඳුම් වලට නම් දවස් 21ක් ඇතුළත ඒ කැඩුම් බිඳුම් වෙදකම බඳු කරනවා. කොයි වාගේ කැඩුමක් තිබවුවත් එයත් කඳා පැහැදිමට මංගත් ගන්න බඳු කරන්න හිටලානවා. එතනට ඒ තනවලට හිටලාන උමනා පිට මන්ද වෙන අවුරුදු වර්ග තිබෙනවා. ලොකු කැල නෙවෙයි. ඒකට දැන් ඒ කැලේ හේනත කුඹරට රුකුල් පිටේ ඒ හැම එකමකටම තමයි මන්ද කරගන්නේ. ඒකට දැන් ඒ හේන මන්ද කරගත්තම ඒ අවුරුද්දේ ඒ හේනේ ඉඳිනවා. ඒ කණ්ඩායමම ඉඳිනවා. ඒ භෝග මන්ද කරගන්නකම් කණ්ඩායම ඒ හේනේ ඉඳිනවා. ඒ භෝග එකතු දැන මන්ද කරගත්තම ආයේ මංගත්තන අවුරුද්දේ ආයේ අර වගේම වෙන කැලයක තමයි ආයේ ඉඳින්නේ. වෙන කැලයක් බැලුම් පිට මන්ද කරගෙන ආයේ ඒ කැලයට මංගත්තනවා. දැන් එහෙම තමයි මේ ගොවිතැන මන්ද කෙරුවේ. දැන් පළවෙනි අවුරුද්දේ මේතනේ රඳවනවා නම් කොන පුද්ද 5ක් 6ක් 7ක් විතර වටේ මංගත්තලා ආයෙත් මේතනට මංගත්තනකොට මේ කැලේ අර දිබාවට වැඩි දෙනින් ආයෙ හැදුම් පුද්ද මංගත්තනවා. මේ එහෙම තමයි මේතන ආරක්ෂා පුද්ද මන්ද කරගෙන ජීවත් පුද්ද මන්ද.
දැන් මේ දැනුම මන්ද කරගන්න නම් මේ ඇකුලන්ට කතා දමාලා අනෝ කලන්න අමාරුයි. මේතන ඒ අත්දැකීම් වලම මන්ද කරගන්න ඕනේ. අපි දැන් උපනායකතුමා හම්බ වෙලා එයත් එක්ක කතා කරලා ඊට පස්සේ ගම්මානේ ඇතුළට පොඩ්ඩක් යන ගමන් තියෙන්නේ මේ ඒගොල්ලෝ වගා කරන මේ එයාලා කරන කුඹුරු ඒගොල්ලන්ගේ ප්‍රශ්න ගොඩක් ඒවා කිව්වා මම ඉස්සරහට කියන්න මොනවද කියලා. ආදිවාසී වැඩි ජනතාවගේ තවත් එක සංස්කෘතික අංගයක් තමයි කිරිකොරා නටනවා කියන්නේ. දඩයමකට යන්න කලින් එයාලා අදහන දෙවියන්ගෙන් ආශිර්වාද අරගන්න තමයි මේ කිරිකොරා නටන්නේ. මේ ආදර්ශ ගම්මානයේදී ඒ සංස්කෘතික අංගය ඒගොල්ලන් අපට විදහාපානවා. මං හිතලා හුරුන්ට ගුටි පටන් යනවා කියලා. हाँ मंद कर रूप बोझ वाले माँ हाँ मंद कर